Hey boys, ඉතින් අදත් ඔන්න ඔයාලා කලින් වීඩියෝ බලලා තියෙනවා නම් දන්නවා අද වීඩියෝ එකට සහභාගී වෙන්නේ ආලෝක චන්ද්‍ර කුමාර. අදත් අපි ඔයාලට ගෙන්නන්නේ beam reaction video එක. ඉතින් අපි වීඩියෝ එක ඉතින් අදත් ඉතින් වෙනද වගේම සදේ වීඩියෝ එක තමයි අපි react කරන්න යන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ කොහොමද කියලා. ළමයි තවත් ලස්සන දවසක්. අද කවුද ඔයාලගේ කෙල්ලෝ මල් ළඟට එවන්න ආස කොල්ලෝ ඉන්නේ? අඩෝ ඒ වගේ කන්ටෙන්ට් මම එච්චර ඇක්සෙප්ට් කරන්නේ නැහැ මචං ඊයෝ නොදකින්නේ බයිට් ඔයා එන්න ඕන නම් අපේ ළඟට මේවා බයි මම බයි බය වුණාද? බය නෝනක් කුඩු ගහලා. ඉනාව කතා වුණාන්නේ. බයිලනේ කතා කරන්නේ. බයිලනේ. උනා දිනාව කරනවා කුඩු ගහලා. දිනා කතා අක බලන්න මේ ලෝකේ නැතුවම් බැරි දේ මොකද්ද? වෙන මොනවාද මල්ලි අපේ මිනිහගේ ඔළුව කන එක තමයි. දවස් එකපාරක් හරි ඔළුව කැවෙන්නේ නැත්නම් මට නිින්ද යන්නේ නැහැ. मुस्कान I love you. Late हो गया भाई. I love you කියන්න ගන්නේ ළමයි 10 දෙනෙක් විතර ඒ ගෑන් හදලා ඉන්නේ. ඔබ ආල්ලෙලි පොඩ හොයලා බලමුකෝ. නැත්නම් අපිත් තරහ. මට අවුරු TikTok එක. කියපු අය තමයි හොඳටම කරේ. වාඩන් තේමද? අනේ ඔබ මිනිහා. ඈ? මොකද? එයිම රාජි කතා කරන්නේ? මට තේරුනේ නැහැ මොනවද කියවන්නේ කියලා. ඔව් ඈ. ඒකේ තේරුම් ගැනීම නම් 0.0 මොකද මටත් ඇහුන්නේ මොකද රාජි කතා කරන්න ඉබ වීඩියෝ එකක් කරනවා. අපි ලංකාවට මොනවද වෙලා තියෙන්නේ? සෙට් නෑ ඇන්ටි TikTok කරාට කමන්නේ. රාසින් කතා කරන්න පාරිය ඔව් ඈ අපිට තේරුම් ගන්න බෑ බා ශ්‍රීරාම කතාවේ. පොරේ මේ දෙනෙක් නේද යන්නේ? පොරුන්ගෙත් තොල් කම්බුනේ. අද පොයනේ කඩවල අහලානේ. අන්න ලංකාවේ පළවෙනි බිස්නස් එක. ඔයට පන්සල ගිහිල්ලා සෙරප්පු නැත්නම් සෙරප්පු උස්සන්නේ ඈ විසක්. අනිවාර්යෙන් මටත් වෙලා තියෙනවා පන්සල ගියා මගේ සෙරප්පුගේ මිසින් වෙලා තියෙනවා. තියෙන පරණම සෙරප්පු දෙක දාගෙන යන්නේ ඔව් පන්සල් ඇද්දි මතකයි ඇතුව සෙරප්පු නැතුව ගියත් කමන්නේ නැහැ. මොකද පන්සලේ ඇතුළට ගියන් පස්සේ අපි සෙරප්පු දාන්න නෙමෙයිනේ යන්නේ. ඒකිට නා ගෙදරින් නම් මේ විදිහට යන්න. නික වාගේ තියෙන බාට දෙක නැති කරගන්න ඕනේ නෑ. අම්මෝ ඒක අප්පට උතු. සෙන්සිටිව් ඉන්නා. ඔකේ අමාරුව. හසුන් කියන්න බලන්න ගෝන් කියන වචනේ දාලා වාක්‍යයක්. අස්පයා ගෝන් ටික් ටික් ටික්. අස්පයා. ඵලයන් බූරුවා එළියට. ඒයෝ. කවුද? අම්මෝ අඩෝ වගේද වෙලවක් කරලා ගයිනි කෑගානක අම්මෝ වරුදරගේ නවත්තලා ඉල්ලේ නෑ යකෝ ගැලණිය යකෝ ආයකෝ ගැලවිච්ච මං ගහයි ගානිවාන ගහන හොඳේ හිතද කරන් පොඩ ගහන්න ලියක් නෑ බා මනුස්සයෝ ණයට කොහෙද බා කකුල් තියෙන්නේ ඔය ණයෙක් නෙමෙයි ණය නෙවෙයි පොංගලේ නෑ ඔය ඇවිල්ලා ඩයිනෝසිරස් කෙනෙක් බා ඔව් යකෝ ඒකවත් කියවා ටිකක් කරේ තාත්විකයි මේ ඌබා ඌලට ණය කිව්වා බා ඔය ඌරෙක් නෙවෙයි යකෝ ඔය තරගොයි උඹත් අයියෝ අම්මට උඩු පොල් කෝප්පයක් පුළුවන්ද මෙට්ට උළුව ගන්න අඩෝ හරි ඕක තමයි මට දැන් තේරුණා ඒතර වෙන්න උගේ දුක තේරුණා මං හිතුවේ සිරාට ඌරෙක් කියලා මාදේ තරගොයා දෙකන ඌරෙක් කිව්වා සිරාට ඌරෙක් නම් ඉතින් බා සර්පෙක්ගේ තරගක් තේරෙන්නේ ඒකත් ඇත්තරේ මාත් ඉතර හිතුවේ නෑ මං හිතුවේ මේ ඌරෙක් කියලා අඩෝ පොරොකු දීලික දෙව්වේ ගලවර අතේ ලොකු පොල්ල ඒ මාළකේකෝ කැපෙනවකෝ ඈ ඒ පොල් කොම්බේ තනලේ වලින්ගෝ කැපෙලා කබරයනේ වගේ අලගොය දැන් පොඩක් මොලේ
තිරා හරිම මීම් ටික දාලා තියෙන Dame un grr. හා Un quê? Un grr. හා Un quê? Dame un tu. Ta ta tu ta tu tu. Ok. මට උඩු ඌනික හරිය අයිස්ක්‍රීම් එක කාලා ගලා ඉන්නේ නැත්නම් උගේ කොණ්ඩේ වෙලවම අපි බලමුලා යෝ Puh. මොනවාදයිසේ මේ ලංකාවට වෙලා තියෙන්නේ? කියන නම් කියන්න දෙයක් හොඳ යාචුනේ කරගෙන යන්න දිගටම කරගෙන යන්න කොහොමද වා තරුවක් ඒ ඉස්සරහ සීයලා රවට්ට ගන්න ඕම කරගෙන සීයලාව තමයි වලට අවු වෙන්නේ කියන්න දේවල් නෑ මට දැන් දෝ තේරෙන්නේ මම මල් වලට ආසයි කියලා දන්නේ දුවා. අය ඔමන් මල් දෙන්නේ නැත්තේ? ඔය යකෝ දීලා තියෙන්නේ. දැන් මෙතන කඩාගේ වල ගෙදර තියෙන මල් ටික ඔක්කොම. දැන් මොකද්ද බබ්බේ? මු මල කවන්නද බා හදන්න නැත්තේ රතුන්නත්. අපෝ මට නෝ තේරෙන්නේ නෑ මට පේන්නේ නිකන් මේක මල කවන්න දඟලනවා වගේ මු. උදන්නවා. ආදිනුරට වැඩක් නෑ ඔයා දැනගන්න මම මල් වලට ආසයි කියලා. වඩායි මල් ඕනේ. අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න වාත් නඩනවා දැන් අයියෝ ලයික් කරන්නෙත් නේ ඔබ ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගොඩක් දිගින් අපි පාර්ට්ස් දෙකකට කඩන්න බැලුවේ. ඉතින් පාර්ට් 1 එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලට පාර්ට් එක ඕන නම් දැම්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න ළඟදිම කියනවා. ඉතින් අපි ගියා නිවන් සුව